Hi buddies, welcome back to my YouTube channel. අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපි ගියපු දවසේ ගියපු පොඩි ගමන. අපි පොය දවසේ ආවේ උමන්දාවට. මං හිතන උමන්දාව ගැන නම් අහලා නැති කෙනෙක් නැහැ ඉතින්. ඔයාලන්ට පේන මේ කහපාට විහාරයට කියන්නේ උමන්දාවේ ශිතමාලිගාව කියලා. මම හිතන විදිහට මේ කියන හේතුව මෙතන තියෙන පිහිටීම. මොකද මේ විහාරයේ පිහිටලා තියෙන්නේ ලොකු පොකුණක් මැද වගේ. මේ පුර කීයද දන්නවද? මේ පුර රුපියල් 5000යි. කොයි රුපියල් 5000 ගන්නේ කොහොමද දන්නවද? ඩීමැට් වල. අපි නෙමෙයි හම්දුනේ. ඔයාලා බලනවාදී මොකක්ද අපේ අයියා කිව්වේ කියලා. අපේ අයියා කිව්වේ මේ අපි අයිස් කාලා ඒකේ අයිස් කොටුව බිම දාමුත් 5000 අත්තට ගන්නවා කියලා හැමතැනම නෝටිස් කරලා තියෙනවා. ඔයාලා දැන් මේ කලින් දැක්කේ මුරුංගා කප් කේක් කාලා බැලුවට මට නම් එහෙම ස්පෙෂල් රහක් දෙන්නේ නැහැ. ඔයාලට මේ පේන කොටසට කියන්නේ උමන්දාවේ අහස් මාලිගාව කියලා. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බ වෙනකම් ඔයාලා හැමෝටම goodbye.